හරි. අද අපිට කරන්න තියෙන ලෙසන් එක තමයි සංඛ්‍යා පද්ධති අතර පරිවර්තනය කියන කොටස. හරිද? එතකොට මීට ඉස්සර ලෙසන් එකේදී අපි කතා කරලා තියෙනවා ප්‍රධාන සංඛ්‍යා පද්ධති හතරක්. මොනවද මේ සංඛ්‍යා පද්ධති හතර? ද්විමේය සංඛ්‍යා පද්ධතිය, ඊට පස්සේ අෂ්ටමේය සංඛ්‍යා පද්ධතිය, දශමේය සංඛ්‍යා පද්ධතිය, ෂඩ්දශමේය සංඛ්‍යා පද්ධතිය. හරි? එතකොට අද දවසේ මම ඔයාලට මුලින්ම කියලා දෙන්නේ දශමය සංඛ්‍යා පද්ධතිය අරගෙන ඉවරලා ඒ සංඛ්‍යා පද්ධතිය යටතේ පූර්ණ සංඛ්‍යා සහ දශම සංඛ්‍යා ද්විමේය සංඛ්‍යා බවට පරිවර්තනය කියන කොටස. හරිද? ඒ කියන්නේ අද අපි කරන්න හදන්නේ දශමය සංඛ්‍යාවක් ද්විමේය සංඛ්‍යාවක් බවට පරිවර්තනය. එතකොට දශමය සංඛ්‍යා ගත්තොත් එහෙම අපි දන්නවා එක පූර්ණ සංඛ්‍යා දශම සංඛ්‍යා කියලා පැති දෙකක් තියෙනවා. ඒතර මේ කොටස් දෙකේදීම කොහොමද මේ පරිවර්තන ක්‍රියාවලිය සිදු කරන්නේ කියන එක අපි මෙතෙන්දී කතා කරනවා. දැන් සාමාන්‍යයෙන් O levels ICT කොටස ගත්තොත් එහෙම සාමාන්‍යයෙන් අපිට තියෙන්නේ ඔකේ දශමය පූර්ණ සංඛ්‍යා පරිවර්තනය. ඒතර A levels වලදී අපි පොඩ්ඩක් ඇඩ්වාන්ස් යනවා. මෙතෙන්දී අපි කරනවා දශමය දශම සංඛ්‍යා ද්විමේය සංඛ්‍යා බවට පරිවර්තනය කියන කොටසත්. හරිද? හරි. ඒතර මේ පරිවර්තන කොටස් වලදී මම සමහර තැන්වලදී ඔයාට ලේසියෙන් සුළු කිරීමේ ක්‍රමවේද මම කියලා දෙනවා. يعني එක එක මෙතඩ්ස් තියෙනවා. හරිද? මේ මෙතඩ්ස් වලින් සාමාන්‍යයෙන් MCQ पेपर करने गोड़क नंबर सिस्टम यूनिट टेकिंग क्वेश्चंस टिक बैठे तो सामान्य एवरेज नंबर सिस्टम यूनिट टेकिंग क्वेश्चंस පහකට ආසන්න ප්‍රමාණයක් පහකට ආසන්න ප්‍රමාණයක් අනිවාර්යයෙන්ම ක්වෙස්චන් පේපර් එක ඇතුලේ අපිට එනවා. හරිද? එතකොට මේ ක්වෙස්චන්ස් වලට ආන්සර් කරනකොට අපි පුළුවන් තරම් ස්පීඩ් ආන්සර් කරන්න ඕනි. හැබැයි අපි ගන්න ආන්සර් එක 100%ක් නිවැරදි වෙන්නත් ඕනි. වරද්ද ගන්න බෑ. හරිද? එතකොට මම ඔයාලට සමහර ෂෝට් මෙතඩ්ස් කියලා දෙනවා. සමහර තැන්වලදී ආන්සර්ස් ගන්නේ කොහොමද කියන එක. හරිද? හරි. අපි මුලින්ම ගමු දශමයේ සංඛ්‍යා දශමයේ පූර්ණ සංඛ්‍යාවක්. හරි, දශමයේ පූර්ණ සංඛ්‍යාවක් කොහොමද ද්විමේය සංඛ්‍යාවක් බවට පරිවර්තනය කරන්න කියන මෙන්න මේ කොටස. හරිද? හරි. මම මෙතෙන්දී උදාහරණයක් ගන්නවා මෙන්න මෙහෙම. පළවෙනි එක්සැම්පල් එක අපි ගමු මෙහෙම. හරිද? අපි අර ගමු 79 කියන සංඛ්‍යාව. හරිද? දැන් 79 කියන්නේ දශමයේ පූර්ණ සංඛ්‍යාවක්. හරිද? එතකොට මෙන්න මේ සංඛ්‍යාව කොහොමද අපි ද්විමේය සංඛ්‍යාවක් බවට පරිවර්තනය කරන්න කියන එක තමයි මම අද දවසේ මුලින්ම ඔයාලට කියලා දෙන්නේ. හරිද? එතකොට මේක මම කියන්නේ මෙතඩ්ස් දෙකක් අපි ගන්නවා. ඒ කියන්නේ එකක් තමයි දැන් මම ෂෝට් මෙතඩ් එකක් ඔයාලට කියලා දෙන්නම්. හරිද? ඊට අමතරව මම මේකේ සාමාන්‍යයෙන් අපි කරන ක්‍රමවේදයක් තියෙනවානේ. මේ පරිවර්තන කොටස සිදු කරන විදිහක් තියෙනවානේ. සාමාන්‍යයෙන් සිදු කරන ක්‍රමවේදයක්. ඒ ක්‍රමවේදය මම ඔයාලට මුලින්ම මෙතෙන්දී පැහැදිලි කිරීම කරන්නම්. හරි? සාමාන්‍යයෙන් අපි කරන්නේ මෙහෙම. දැන් මේක O levels ICT කරපු දරුවෙක් ඉන්නවනම් අනිවාර්යෙන් මේක දන්නවා මේ මෙතඩ් එක. හරිද? අපි කරන්නේ දැන් මේක ද්විමේය කරනකොට ද්විමේය සංඛ්‍යා පද්ධතියේ බේස් වැලියු එක වෙන්නේ 2. හරි ලේසි මේක හිතන විදිය. හරිද? එතකොට කරන්න ඕනි 79 කියන දශමයේ සංඛ්‍යාව ද්විමේය කරනවා නම් 79 කියන දශමයේ සංඛ්‍යාව දෙකෙන් බෙදාගෙන යාමක් තමයි සිදු කරන්න ඕනේ. හරිද? හරි. එතකොට මේක බෙදන්නේ මෙහෙම මේ 79 මේක මුලින්ම අපි දෙකෙන් බෙදනවා. හරිද? එතකොට කොහොමද එන්නේ? 4 2 3යි දෙවරක් 3 6යි 7න් 6ක් අඩු කරාම 1යි ඒක ළඟට 9 ආවම 19යි 19ට දෙකේව කීයක් එනවද 9යි දෙවරක් 9 18යි 19න් 18ක් අඩු කරාම ඉතිරිය මෙන්න මෙතන ඉස්සරහෙන් සරහන් කරන්න ඕනේ. ඉතිරි අගය තමයි මෙන්න මෙතන එන්නේ. හරිද? හරි. ඊට පස්සේ නැවත මේක දෙකෙන් බෙදනවා අපි. හරිද? නැවත මේක දෙකෙන් බෙදනවා. එතකොට අපිට එනවා කොහොමද එන්නේ? 39ට දෙකේව කීයක් තියනවද? 19ක් තියෙනවා. හරිද? එහෙනම් කෙලිම මෙතන 19යි. හරිද? ඉතිරි කීයක් එනවද? දෙවරක් 19 කියන්නේ 38යි. 39න් 38ක් අඩු කරාම ඉතිරි නැවත එකක් එනවා අපිට. හරිද? ඊට පස්සේ නැවත අපි මේක බෙදනවා දෙකේ. හරිද? එතකොට 19ට දෙකේව 9යි. දෙවරක් 9 18යි. 19න් 18ක් අඩු කරාම ඉතිරි නැවත එකක් එනවා. හරි? ඊට පස්සේ 9 කියන එකත් අපි දෙකෙන් බෙදනවා. හරිද? සාමාන්‍යයෙන් මේ දෙකෙන් බෙදීම කරන්න ඕනි මෙතන අගයට වඩා අඩු අගයක් මෙතනට එනකම්. හරිද? තේරෙනවද? පැහැදිලිද? මෙන්න මෙතන අපි අපේ සංඛ්‍යාව තියෙනවනේ. දෙකෙන් අපි බෙදන්නේ. එතකොට දෙකට වඩා අඩු අගයක් මෙන්න මෙතනට එනකම් මේ බෙදීමේ ක්‍රියාවලිය අපි සිදු කරන්න ඕනේ. හරිද? හරි. එතකොට 9 දෙකෙන් බෙදුවම 4යි. දෙවරක් 4 8යි 9න් 8ක් අඩු කරාම 1යි. හරිද? ඊට පස්සේ ආයි නැවත 4 බෙදනවා අපි දෙකෙන්. එතකොට අපිට එනවා 2යි. ඉතිරි බිඳුවයි. අන්න ඉතිරියක් නැහැ. ඉතිරියක් නැත්තම් බිඳුවයි. හරි? ඊට පස්සේ නැවත බෙදනවා දෙකෙන්.
1යි ඉතිරි බිඳුවයි. දැන් එතකොට මෙතන මේ 1 කියන එක බෙදන්න ඕනේ නැහැ ඔයාලා. හරිද? ඇයි බෙදන්න ඕනේ නැත්තේ? 2කට වඩා අඩු වගයක් තමයි 1 කියන්නේ. එතකොට මේක අපි බෙදන්න ඕනේ නැහැ. එතකොට අපි ඊළඟට කරන්න ඕනි මෙන්න මෙතනින් පටන් අරගෙන ඉහළට සියලු සංඛ්‍යා ටික පැහැදිලිව ලියන්න ඕනි. මෙන්න මෙතනින් තමයි ස්ටාර්ට් කරන්නේ. හරිද? හරිද? මෙතනින් ස්ටාර්ට් කරලා ඉහළට ලියාගෙන යන්න ඕනේ. එතකොට අපිට ආන්සර් එක එනවා මේ විදිහට. මේ බලන්න. අපිට ආන්සර් එක එනවා. කොහොමද ආන්සර් එක එන්නේ? 1.2 1.2 1 2 3යි 4යි. එකේව 4යි. 1 2 3යි 4යි. හරිද? දැන් මේක ද්විමේය සංඛ්‍යාවක් නිසා අනිවාර්යෙන් මෙතන මොකද්ද කරන්න ඕනි? පාදය 2 නැත්නම් බේස් වැලියු එක 2 කියන අගය අපි මෙතන සටහන් කරන්න ඕනි. හරිද? එතකොට මේක තමයි අදාළ කරන ආන්සර් එක. හරිද? ක්ලියර්ද? එතකොට මේක තමයි පළවෙනි මෙතඩ් එක. මේ තියෙන්නේ පළවෙනි මෙතඩ් එක. හොඳයි. හරි. අවශ්‍ය නෝට්ස් දාගන්න කිසි ප්‍රශ්නයක් නැහැ. හරිද? අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් අනිවාර්යයෙන්ම මේ නෝට් එක පැහැදිලිව සටහන් කරන්න. වීඩියෝ එක පවුස් කරලා ඉවරලා අදාළ නෝට් එක පැහැදිලිව සටහන් කරන්න. හරි? හරි. අපි යමු 79 ද්විමේය කරන එකේ දෙවෙනි මෙතඩ් එකට. හරිද? අපි ගමු දෙවෙනි මෙතඩ් එක. ඒතර මම මේක මෙතනින් දැන් අයින් කරන්නම්. හරි. අපි අරගමු දෙවෙනි මෙතඩ් එක. දෙවෙනි මෙතඩ් එක තොර එන්නේ මෙන්න මෙහෙම. හරි? මේ බලන්න. ඔන්න දෙවෙනි මෙතඩ් එක. හරි. මේක එන්නේ මෙන්න මෙහෙම දෙයක්. හරිද? මම මේක පොඩි ඉන්ට්‍රෝ එකක් දෙන්නම් ඔයාලට මුලින්ම. අපි පළවෙනි ලෙසන් එකේදී අපි සංඛ්‍යාත්මක අගයක් හැදෙන විදිහ අපි කතා කළා. එතෙන්දී අපි ගත්තේ එක්සැම්පල් එකක් විදිහට දශමය සංඛ්‍යා පද්ධතිය අගයක්. හරිද? දැන් දශමය සංඛ්‍යා පද්ධතිය අගයක් ගත්තොත් අපි ඝනකරාම වලින් මතකද අපි කතා කරලා. හරිද? එතකොට ඝනකරාම අපි අඳින්නේ මෙහෙමනේ. මේ තියෙන්නේ ඝනකරාම. හරිද? එතකොට මේ ඝනකරාමයේ හරිද? අපි මෙන්න මෙතන කියනවා 1 ඒවා. මෙතන තියෙන්නේ 10 ඒවා. මෙතන තියෙන්නේ 100 ඒවා. එතකොට මේ අගයන් ටික අපි 10 බල විදිහට ගත්තොත් දශමයේනේ දශමය නම් 10 බල. එතකොට අපි ස්ථානීය වටිනාකම එන්නේ කොහොමද? 10 බිඳුව 10 1 10 දෙවෙනි බලය. ඔන්නම තමයි අපි ගත්තේ. එතකොට මෙන්න මේ අගයන් වලට අපි කියන්නේ මොකක් කියලාද? ස්ථානීය වටිනාකම. හරිද? එතකොට මෙන්න මෙතන ස්ථානීය වටිනාකම 10 බිඳුවෙනි බලය, මෙතන ස්ථානීය වටිනාකම 10 පළවෙනි බලය, මෙතන ස්ථානීය වටිනාකම 10 දෙවෙනි බලය. හරිද? ඔන්නම තමයි අදාළ කරන ස්ථානීය වටිනාකම් වෙන්නේ. එතකොට මේකේ 10 බල විදිහට මේක එන්නේ මේක දශමය නිසානේ. හරිද? එහෙමනම් දැන් ඔයා හිතන්න මේක ද්විමේය සංඛ්‍යා පද්ධතිය නම් ස්ථානීය වටිනාකම කොහොමද එන්න ඕනේ? දෙකේ බල ආකාරයෙන්. හරිද? එහෙනම් මෙන්න මෙතෙන්දී අපි අරගන්නේ ඔය දෙකේ බල කියන ක්‍රමවේදය. හරිද? හරි. දැන් අපි බලමු කොහොමද මේක කරන්න කියන එක. හරි? මෙහෙම හිතන්නකෝ. හරිද? දැන් ස්ථානීය වටිනාකම් පටන් ගන්න බිඳුවෙනි බලය එන්නේ. දැන් දශමය සංඛ්‍යා පද්ධතියක ස්ථානීය වටිනාකම් වෙන්නේ 10 බිඳුවෙනි බලය, 10 පළවෙනි බලය, 10 දෙවෙනි බලය. කොහොමද එන්නේ? එහෙනම් ද්විමේය සංඛ්‍යා පද්ධතියක ස්ථානීය වටිනාකම් වෙන්නේ කොහොමද? දැන් හැමතිස්සෙම ස්ථානීය වටිනාකම් ස්ටාර්ට් කරන්නේ කොයි පැත්තෙන්ද? දකුණත පැත්තෙන්. ගමන් කරන්නේ වම් අත පැත්තට. එතකොට ස්ථානීය වටිනාකම් වෙන්නේ මෙන්න මෙහෙමනේ. 2 බිඳුවෙනි බලය, 2 පළවෙනි බලය, 2 දෙවෙනි බලය, 2 තුන්වෙනි බලය, 2 හතරවෙනි බලය. ඔහොමනේ යන්නේ. ඒ කියන්නේ මෙන්න මේ දිශාවට තමයි ස්ථානීය වටිනාකම් ගමන් කරන්නේ. හරිද? එතකොට 2 බිඳුවෙනි බලය කියන්නේ කීයද? 1යි. 2 පළවෙනි බලය කියන්නේ කීයද? 2යි. 2 දෙවෙනි බලය 4යි. 2 තුන්වෙනි බලය කීයද? 8යි. හරි? 2 හතරවෙනි බලය 2 හතරවෙනි බලය කියන්නේ 2ව 4ක් ගුණ වෙනවා. 2 වරක් 2 4යි, 4 වරක් 2 8යි, 8 වරක් 2 16යි. එතකොට මෙන්න මෙහෙමනේ මේ අගයන් ටික වැටෙන්නේ. හරිද? මේ අගයන් ටික වැටෙන්නේ මෙහෙම. හරිද? හරි. එතකොට මේ තියෙන්නේ ද්විමේය සංඛ්‍යා පද්ධතියක ස්ථානීය වටිනාකම් ලැබෙන ආකාරය. හරි? හරි. දැන් 79 කියන සංඛ්‍යාව අපි සුළු කිරීම කරමු. දැන් මම හිතන්නේ ඔයාලට පැහැදිලි මේ අදාළ කරන නෝට් එක කොහොමද මේක වැටෙන්නේ කියන එක. හරිද? ඒ නිසා මේක මෙතනින් අයින් කරන්නම්. අයින් කළා අපි දැන් ගානට යමු. හරිද? කොහොමද ගාන හැදෙන විදිහ අපි ගමු. හරි? හරි. දැන් ගාන හැදෙන්නේ මෙහෙමයි. හරි? මේ බලන්න. මම මෙතන මුලින්ම කරන්න ඕනේ මෙන්න මේ 79 නම් මෙතන දීලා තියෙන අගය මෙතන තියෙන අගයට වඩා අඩු ස්ථානීය වටිනාකම දක්වා. හරිද? හොඳට මතක තියාගන්න කොහොමද හදන්නේ කියන එක. කොහොමද ගන්නෙ? දීලා තියෙන දශමය සංඛ්‍යාවට වඩා අඩු ස්ථානීය වටිනාකම දක්වා
දෙකෙහි බලයන් ටික පැහැදිලිව ලියාගෙන යන්න ඕනේ. හරිද? එතකොට දෙකෙහි බලයන් පටන් ගන්නෙ කොහොමද? එකෙන්. 1 2 4 8 16 32 64 හරිද? ඒ කියන්නේ ඔයාලට දැන් මේක රටාවක් පේනව නේද මේ? 1 2 4 මේ මෙතන තියෙන අගය දෙකෙන් වැඩි වෙලා මෙතන. මෙතන තියෙන අගය දෙකෙන් වැඩි වෙලා මෙතන. මෙතන තියෙන අගය දෙකෙන් වැඩි වෙලා මෙතන. හරිද? ඔහොම තමයි මේක ගමන් කරන්නේ. හරිද? හරි. දැන් එතකොට මේ තියෙන්නේ අදාළ කරන ස්ථානීය වටිනාකම් ටික. හරිද? හරි. දැන් එතකොට අපි ගම් බලන්න 79 හැදෙන විදිය. දැන් බලන්න මේක මේ ස්ථානීය වටිනාකම් නතර කළේ මම 64න්. තව එකක් මට ගන්න බෑ. 64 වලත් දෙක කීයද? 128යි. හරිද? ඒතර 128 කියන එක මම ලිව්වොත් එහෙම ප්‍රශ්නයක් නේ. ඒක 79ට අඩු අගයක් නෙමෙයිනේ. වැඩි අගයක්. හරිද? ඒතර ඒක ප්‍රශ්නයක් වෙනවා. ඒක නිසා මම නතර කරන්නේ 64න්. තේරෙනවද? 64න් මම නතර කරනවා. හරි නතර කරලා මම ඊට පස්සේ ගන්නවා කොහොමද 79 හැදෙන්නේ කියන එක. හරිද? ඒතර 79 හැදෙන්නේ කොහොමද? 64යි. 64ට අපි එකතු කරන්න ඕනි 32ක් එකතු කළොත් හරියන්නේ නැහැ නේ. 64යි 32යි කියන්නේ කීයද? 4යි 2යි 6යි 6යි 3යි 9යි 96ක් වෙනවා. බෑ. 64යි 16යි කීයද? 64යි 10යි 74යි 74යි 6යි 80ක් වෙනවා. බෑනේ 79 නේ තියෙන්නේ. එහෙනම් 64යි 8යි. 64යි 8යි කියන්නේ 72යි. 72යි 4යි කියන්නේ 76යි. 76යි 2යි 78යි. 78යි 1යි 79යි. හරිද? එතකොට මේ අවශ්‍ය නැති ස්ථානීය වටිනාකම් වලට ඔයා කරන්න ඕනි බිඳුව යොදන එක. තේරුණානේ? හරිද? එතකොට අපිට ආන්සර් එක එනවා. බලන්න ආන්සර් එක ඇවිල්ලා තියෙන විදිහට. හරිද? එතකොට අපිට එනවා 1යි බිඳුවයි බිඳුවයි 1ව 4. ද්විමය. දැන් මේ ඉස්සල්ලා ආපු ආන්සර් එකම නේද මේ ඇවිල්ලා තියෙන්නේ. තේරෙනවද ගන්න විදිය? හරිද? ඉස්සල්ලා අපිට ආපු ආන්සර් එක මෙතන පැහැදිලිව අපිට එනවා. තේරුණානේ? හරිද? හරි. දැන් අවශ්‍යයි නෝනා නෝට් දාගන්න. හොඳේ. මම තව එක එක්සැම්පල් එකක් ගන්නම් මේ අදාළ කරන ගණනය කිරීමට අදාළව. හරිද? අවශ්‍යයි නෝනා නෝට් එක වීඩියෝ එක පවුස් කරලා අදාළ නෝට් එක පැහැදිලිව සරහන් කිරීම කරන්න. හරි? හරි. අපි යම් බලන්න ඊළඟ ක්වෙස්චන් එකට යම් බලන්න. හරිද? එතකොට මම මෙතන දැන් අරගන්නම් තවත් ක්වෙස්චන් එකක් මෙහෙම බලන්න. හරි. අපි ගමු තව පූර්ණ සංඛ්‍යාවක්. දශමය පූර්ණ සංඛ්‍යාවක් තව එකක් අපි ගමු. හරිද? එතකොට මම මේක අරගන්නම් ඊළඟ සංඛ්‍යාව මෙහෙම. අපි අරගමු ඊළඟ එක්සැම්පල් එක මෙහෙම ගමු. අපි අරගමු 93 නැත්නම් අපි මෙහෙම හිතමු. අපි අරගමු බලන්න 140 වගේ සංඛ්‍යාවක්. හරිද? 140 ඔන්න සංඛ්‍යාව. හරිද? දැන් 140 හැදෙන විදිය බලන්න ඕනේ අපි. හරිද? හරි. දැන් කොහොමද ස්ථානීය වටිනාකම් වලින් මේක හදන්නේ? දැන් මම මේක බෙදාගෙන යන්නේ නැහැ. හොඳේ. දැන් ඕක බෙද යන්න ගියොත් එහෙම ටයිම් එක යනවනේ අපිට. ඒතර ඒක නිසා තමයි අපි මේ අදාළ කරන අනිත් මෙතඩ් එකට යන්නේ. අපි දෙවෙනි මෙතඩ් එකට යන්නේ. හරිද? ඒතර දෙවෙනි මෙතඩ් එකේදී අපිට එකතු කිරීමක් නේ තියෙන්නේ කරන්න. ඒතර එකතු කිරීම සාමාන්‍යයෙන් කරන ගණිත කර්මයක්. ගොඩක් තැන්වල අපි එකතු කිරීම කියන එක කරනවා. හරිද? ඒතර ඒකත් එක්ක අපිට ලේසියෙන් අදාළ කරන ආන්සර්ස් ගන්න පුළුවන්. ස්පීඩ් අදාළ කරන ගාන අපිට හදන්න පුළුවන්. හරිද? හරි. දැන් කරන්න ඕනේ මොකද්ද? 140ට වඩා අඩු ස්ථානීය වටිනාකම වෙනකන් ස්ථානීය වටිනාකම් ටික ලියාගෙන යන්න ඕනේ. WF අගයන් ටික සටහන් කරගෙන යන්න ඕනේ. හරිද? එතකොට කොහොමද 140ට වඩා අඩු එන්නේ කොහොමද? 128 නේ. බලමු ලියලා බලමුකෝ. එතකොට පටන් ගන්න කීයෙන්ද? එකෙන් පටන් ගන්න. 1 2 4 8 16 32 ප්‍රශ්නයක් නැහැ. 64ත් අවුලක් නැහැ. 128 ඒකත් අවුලක් නැහැ නේ. 128 කියන්නේ 140ට අඩු වගේක් නේ. හරිද? ඊළඟ අගය 128 දෙකෙන් වැඩි කරාම 256ක් වෙනවා. 256 ගන්න බෑනේ. 140ට වඩා වැඩිනේ 256. එහෙනම් මෙතනින් නතර කරන්න ඕනේ. මෙතනින් නතර කරලා අපි දැන් බලන්න ඕනේ අපිට අවශ්‍ය කරන සංඛ්‍යා මොනවද මේ 140 හදන්න. හරිද? අපි බලමු. 140 හදන්න 128 අපි අරගන්නවා මුලින්ම. 128යි 64යි කියන්නේ 192ක්. බෑනේ. 128යි 32යි කියන්නේ 160ක්. ඒත් බෑනේ.
128යි 16යි බලමු. 128යි 10යි කියන්නේ 138යි 6යි කියන්නේ 144ක්. ඒත් බෑ. මිරුණා වැඩි. 128යි 8යි පුළුවන් නේද? හරි. 128ට 8ක් එකතු කරාම කීයක් එනවද අපිට? 128යි 8යි කියන්නේ 136යි. හරිද? හරි. 136යි 4යි කියන්නේ කීයද? 140යි. එහෙනම් අපිට 140 හදන්න අවශ්‍ය වෙන්නේ 128 8 4. හරිද? දැන් සාමාන්‍යයෙන් අපි මෙතන ඕන්න මම ලියනවා වරහන් ඇතුලේ මේ බලන්න. 128 එකතු කිරීම 8 එකතු කිරීම 4 කියන්නේ කීයද? 140යි. හරිද? එතකොට මෙන්න මේ ස්ථානීය වටිනාකම් වලින් අපිට අවශ්‍ය වෙන්නේ 140 හදන්න මෙන්න මේ තුන් දෙනා. ඒ තුන් දෙනාට එකේව සටහන් කරලා ඊටු ඔක්කොම බිංදු කරනවා මේ. ඊටු ටික ඔක්කොම බිංදු සටහන් කරනවා. හරිද? එතකොට අර ආන්සර් එක එනවා. දැන් ආන්සර් එක කොහමද එන්නේ? 1යි බිංදු 3යි 1යි 1යි බිංදුවයි බිංදුව ද්විමය. ඔය තියෙන්නේ ආන්සර් එක. අදාළ කරන ආන්සර් එක තමයි 3 ඇවිල්ලා තියෙන්නේ. හරිද? පැහැදිලිද? හරි. දැන් ක්ලියර් දෙක. හරිද? දැන් ඔන්න දශමය පූර්ණ සංඛ්‍යා ද්විමය කරන විදිය මම ඔයාලට කියලා දුන්නා. හරිද? හැමතිස්සම A levels MCQ පේපර් එකේදී ඔයා මේක සෙකන්ඩ් මෙතඩ් එක පුළුවන් තරම් යූස් කරන්න. ඒක ගොඩක් ප්‍රැක්ටිස් කරන්න ඕනේ. හරිද? දැන් මේ නෝට්ස් ඔයා පැහැදිලිව දාගන්න. හරිද? එතකොට මේක ලේසියිනේ. හරි? හරි. දැන් අපි යමු ඊළඟ කොටසට. ඊළඟ කොටසේ අපි කතා කරන්නේ දශමය දශම සංඛ්‍යාවක් කොහොමද ද්විමය බවට පත් කරන්නේ කියන එක. හරිද? දැන් ගොඩක් වෙලාට මම MCQ ටාගට් කරන්නේ අන්න ඒ කොටස. හරිද? ඔයාලට ගොඩක් වෙලාට එන්නේ නැහැ A levels වලදී එනවා අඩුයි. එනවා අඩුයි මේ වගේ පූර්ණ සංඛ්‍යාවක් ද්විමය කරන එක. හරිද? ගොඩක් වෙලාට අපි ටාගට් කරන්නේ දශමය දශම සංඛ්‍යාවක් ද්විමය කරන එක. හරිද? හරි. දැන් බලමු කොහොමද දශමය දශම සංඛ්‍යාවක් අපි ද්විමය කරන්නේ කියන එක. මම මේ කොටස මෙතනින් අයින් කරන්නම්. හරි. අපි බලමු කොහොමද ඒක කරන්නේ කියන එක. හරි. අපි දාගමු ඊළඟ එක්සැම්පල් එක එහෙනම් මෙහෙම. දැන් මම අරගන්නේ දශමය දශම සංඛ්‍යා. හොඳේ? හරි. හරි. අපි අරගමු මෙන්න මේ වගේ ක්වෙස්චන් එකක් ගමු. මම අරගන්නවා 51.1.2.5. මම මේකෙත් ක්වෙස්චන්ස් දෙකක් වට කරනවා. හරිද? ක්වෙස්චන්ස් දෙකක් කරනවා. හොඳට බලාගෙන ඉන්න කොහොමද මේ ක්වෙස්චන්ස් හදන්නේ කියන එක. හරි. දැන් මේකනේ අපි ආන්සර් එක. හරි. මේ ආන්සර් එකේ අපිට මේකේ පූර්ණ සංඛ්‍යාව සහ දශම සංඛ්‍යාව අපි වෙන් කරොත් අපිට එන්නේ මෙන්න මෙහෙමනේ. මේකේ පූර්ණ සංඛ්‍යාව වෙන්නේ මෙන්න මේ කොටසනේ. මේ තියෙන්නේ පූර්ණ සංඛ්‍යාව. හරිද? එතකොට මේකේ දශම කොටස වෙන්නේ මෙන්න මේ කොටසනේ. මේ තියෙන දශම කොටස. හරිද? එතන මේ තියෙන්නේ පූර්ණ කොටස, මේ තියෙන්නේ දශම කොටස. අපි මේකේ මුලින්ම අරගන්න ඕනි මෙන්න මේ කියන පූර්ණ කොටස. මෙන්න මේක තමයි මුලින්ම අරගන්න ඕනි. හරිද? මේක අරගෙන මුලින්ම මේක විසඳීම කරන්න ඕනි. එතකොට කරන්නේ මෙහෙම. මෙන්න මේ පූර්ණ කොටස අරගෙන දශමය පූර්ණ කොටස අරගෙන ඔයා මේක ද්විමය බවට පත් කරන්න ඕනි. හරි. දැන් ලේසින් මෙතඩ් එක ගමු. දෙවෙනි මෙතඩ් එකට අපිට ලේසි. හරි. බලනවා 51කට අඩු දෙකෙහි බලය දක්වා මේක සරහන් කරන්න යන්න ඕනේ. ඒතර කොහොමද එන්නේ? 1 2 4 8 16 32. හරිද? හරි. දැන් මේකෙන් අපිට හදන්න පුළුවන් 51 කියන සංඛ්‍යාව. ඒතර කොහොමද එන්නේ? 32යි 16යි කීයද? 32යි 16යි කියන්නේ 48යි. 48යි 8ක් එකතු කළොත් බෑ. 48යි 4ක් එකතු කළොත් ඒත් බෑ. 48යි 2යි 50යි. 50යි 1යි 51යි. එහෙනම් මෙන්න මේ ටික බිංදු. හරි. ඔන්න අපිට ඇවිල්ලා තියෙන ආන්සර් එකක්. ද්විමය අගයක් අපිට ඇවිල්ලා තියෙනවා. ඒ 51 ද්විමය අගය. හරිද? දැන් ඔය අරගන්න ඕනේ මෙන්න මෙයාව. හරිද? දැන් මෙන්න මෙයාව අරගන්න ඕනේ. දශම කොටස ඔයා දැන් පැහැදිලිව ගන්න ඕනේ පැත්තට. අපි මේ පැත්තට ගමු මෙයාව. හරිද? මම මෙයාව අරගන්නවා මෙන්න මේ පැත්තට. හරිද? හරි. අරගෙන ඉවරලා දැන් මම එයාව හදා ගන්නවා. හරිද? එයාව හදන්නේ මෙන්න මෙහෙම. මේක තමයි මෙතඩ් එක. බලන් ඉන්න. මෙතන තියෙන දශම 1 2 5. මම ඒක මෙතනින් සරහන් කර ගන්නවා. දශම 1 2 5. දශම බිංදුවයි දශම 1 2 5. හරිද? ඔයාට කරන්න තියෙන්නේ දැන් මේක ද්විමයනේ කරන්න ඕනේ. මේක ද්විමය කරන්න නම් ඔයා කරන්න ඕනේ මෙන්න මේ දශම කොටස දෙකෙන් ගුණ කරන එක. හරිද? දෙකෙන් ගුණ කරන්න ඕනේ. හරි. දෙකෙන් ගුණ කරාම කීයද එන්නේ? දැන් මේකේ මේ අර
එකපාරට ආන්සර්ස් ගන්න එපා. හරිද? පොඩ්ඩක් හරි වැරදුනොත් අපරාධ මේ අදාළ කරන ක්වෙස්චන් එකේ ආන්සර් එක. හරිද? ඒක නිසා ඔයා මේක හිමින් සැරේ ගන්න මේකේ දැනට ප්‍රැක්ටිස් වෙනකන් ඔයා මේක හිමින් සැරේ හදන්න. හරිද? හරි. කොහොමද එන්නේ? දෙවරක් 5 10න් බිඳුව එකක් ඉතුරුයි. දෙවරක් 2 4 1යි 5යි. දෙවරක් 1 2යි. හරිද? එතකොට මෙතන එනවාට දෙවරක් බිඳුව. එතකොට ඒක දශමතිත මෙතනින් වැටෙනවා. හරිද? ඔන්න ඔහොම තමයි අදාළ කරන ආන්සර් එක මේකේ ආන්සර් එක ඔයාලට ලැබෙන්නේ. හරිද? හරි. දැන් ඊට පස්සේ ඔයා අරගන්න ඕනේ මෙන්න මේ පාර්ට් එක. හොඳයි. මේ ලැබෙන පිළිතුරේ දශම කොටස තමයි මේ පැත්තට ගන්න. අන්න ඒක ඔයා හොඳට මතක තියාගන්න. මෙන්න මේ දශම කොටස මේ පැත්තට ගන්නෙ. එතකොට දශම කොටස කියන්නේ දශම 2.5 බිඳුව. ඒ කියන්නේ මෙතනට අපි ගන්නෙ දශම 2.5 බිඳුව. ඒක නැවත ගුණ කරනවා දෙකෙන්. එතකොට ඔයාට එන ආන්සර් එකක් 0.5යි බිඳුවයි බිඳුව. හරිද? ඊට පස්සේ නැවත අරගන්න මෙන්න මේ දශම කොටස. මේ පූර්ණ කොටස ගන්නෙ නැහැ දැන්. කොහොමත් පූර්ණ පැත්ත මෙතන බිඳුව නිසා මෙතනත් කොහොමත් එන්නේ බිඳුවම තමයි ඉතින්. හරිද? නමුත් මේ පූර්ණ කොටස අපි ගන්න නැහැ මේ පැත්තට. ගන්නේ දශම කොටස තමයි මේ පැත්තට ගන්නෙ. එහෙනම් මෙතනත් ගන්න මේ දශම කොටස. ඒතර අපිට එන්නේ දශම 5යි බිඳුවයි බිඳුව. ඒක ගුණ කරනවා අපි දෙකෙන්. හරිද? එතකොට මෙතන බිඳුවනේ කොහොමද තියෙන්නේ පූර්ණ පැත්ත. හරිද? එතකොට අපිට එනවා 1.0 බිඳුවයි බිඳුව. දැන් ඔයාලට මේ දශම කොටස මේ පැත්තට ගන්නවා කියන එක ඊළඟ ක්වෙස්චන් එකෙන් තේරෙයි නිවර්තිව. හොඳයි. දැන්ට මේක පොඩ්ඩක් බලාගෙන ඉන්න. හරි? හරි. දැන් මේ පැත්ත මේ පාර්ට් එකම දැන් බිඳු වුණානේ. මේ පාර්ට් එක බිඳු වුණා කියන්නේ ඔයා දන්නවා මේක තව කොච්චර ගුණ කළත් වැඩක් නැහැ ආන්සර් එකේ ඉන්නේ බිඳුම තමයි. හරිද? ඒ කියන්නේ අපි මේ සුළු කිරීම නතර කරන්න ඕනේ මෙන්න මේ දශම කොටස මෙතන ලැබෙන පිළිතුරේ මෙන්න මේ දශම කොටස බිඳුව වෙන අවස්ථාව වෙනකන් අපි මේක සුළු කිරීම කරන්න ඕනේ. හරිද? හැබැයි සමහර ක්වෙස්චන්ස් තියෙනවා මේක අපි ගොඩාක් සුළු කරගෙන යනවා ඒත් මේ දශම කොටස බිඳුව වෙන්නේ නැති දැන් තියෙනවා. මම එහෙම එකක් තමයි ඔයාලට දෙවෙනි ක්වෙස්චන් එක විදිහට ගන්නෙ. අපි ඒක ගත්තට පස්සේ බලමු මේක හදන විදිහ කොහොමද කියන එක. දැනට ඔයා මේක බලාගෙන ඉන්න. හරි? හරි. දැන් මේ ටික ඔක්කොම දැන් හදලා ඉවරනේ. දැන් මේ පැත්තේ බිඳු වුණානේ. හරිද? ඊට පස්සේ අපි කරන්නේ මෙන්න මේ පූර්ණ කොටස් ටික තියෙනව නේද? මෙන්න මේ පූර්ණ කොටස් ටික පහලට. මේ පූර්ණ කොටස් ටික පහලට. හොඳයි? පහලට පිළිවෙලට ලියාගෙන යන්න ඕනේ. ඒතකොට ලියන්නේ මෙහෙම. හරිද? දැන් ලියමු බලන්න ආන්සර් එක. මම මෙතනින් ආන්සර් එක දානවා ඔයාට. බලන්න ආන්සර් එක. මුලින්ම 51 ද්විමයාගේ ලියන්න ඕනේ. 1 බිඳුවයි බිඳුවයි 1 දශම තිත මෙතන. ඊට පස්සේ මෙන්න මේ දශම කොටස තියෙනවානේ. දශම කොටස අපි සුළු කිරීමක් කළානේ මෙතන. ඒ සුළු කිරීම තුළ මේ ලැබුණු මේ පූර්ණ අගයන් ටික තියෙනවානේ. මෙන්න මේ පූර්ණ අගයන් ටික ඉහළ සිට පහළට පිළිවෙලට ලියාගෙන යන්න. බිඳුවයි බිඳුවයි 1. හරිද? ඔන්න ආන්සර් එක ඇවිල්ලා තියෙනවා. තේරෙනවද? එතකොට මෙන්න මේ ඉහළ සිට පහළට ලියන්නේ මෙන්න මේ පාර්ට් එක. හොඳයි මේ. දැක්කනේ? මම මෙතන තීතල සරහන දාලා පෙන්නන්නම් ඔයාලට. හරිද? හරි. එතකොට මේක තමයි ඔයාගේ ආන්සර් එක. පැහැදිලිද හදපු විදිය? හරි. දැන් මෙන්න මේක ඔයාට O levels ICT කරපු කෙනෙක්ට O levels වල මේ පාර්ට් එක නැහැ. හරිද? ඒක නිසා මේක තීතලම දැනගන්න ඕනේ කොහොමද මේක හදන්නේ කියන එක. මේක exam target. හරි? මේක exam target එකක්. ඒක නිසා අනිවාර්යයෙන්ම මේක පොඩ්ඩක් මතක තියාගෙන ඉන්න. හොඳයි? මේක exam target එකක්. හරි? MCQ paper එකේ ගොඩක් වෙලාට මේ වගේ questions ඔයාට එන්න ඉඩ තියෙනවා. හරි? හරි. බලන්න මේ කොටස වීඩියෝ එක පause කරලා බලන්න හදන විදිය ඔයාට තේරෙනවද කියන එක. හරිද? වීඩියෝ එකත් නැවත නැවත චුට්ටක් බලන්න. එතකොට මේක හරියටම ක්ලික් වෙයි කොහොමද මේක හදන්නේ කියන එක. හරිද? notes පැහැදිලිව සටහන් කරගෙන යන්න. හරි? හරි. දැන් එතකොට ඒ question එක එතනින් complete. දැන් අපි පොඩ්ඩක් බලමු ටිකක් වෙනස් question එකක් මේකට අදාළව. හරිද? මේ සුළු කිරීමට අදාළව වෙනස් question එකක් පොඩ්ඩක් බලමු අපි. හරිද? හරි. මම ඊළඟ example එක මම අරගන්නම් මෙහෙම. මම මේක විතරින් අයින් කරනවා දැන්. හරිද? හරි. බලමු ඊළඟ එක. පුළුවන් තරම් මේකේ අතට තියාගන්න මේක පුළුවන් තරම් ප්‍රැක්ටිස් වෙන්න ඕනේ. හරිද? හරිද? මේ ගණන් හදනවා කියන්නේ මේක ගොඩක් ප්‍රැක්ටිස් වෙන්න ඕනේ. හරිද? ඉක්මනට සුළු කිරීම කරන්න පුළුවන් හැකියාවක් ඔයාලට තියෙන්න ඕනේ. ඒ හැකියාව අරගන්න නම් ඔයා පුළුවන් තරම් මේකේ questions කරන්න ඕනේ. හරි? ඒක තමයි එකම දේ. හරිද? අර ඉඳලා හිටලා ගානක් දෙකක් හැදුවාම වෙන්නේ සුළු කිරීම වැරදෙනවා අපිට. කොච්චර මෙතනට දැන හිටියත් වැඩක් නැහැ. එකතු කරනකොට ගාන වැරදුනොත් ප්‍රශ්නයක්.
හරි. ඒක නිසා එක චුට්ටක් බලන්න ඕනි තැනක්. හරි. හරි. දැන් බලමු මේක ඊළඟ කොටස් ටික කොහොමද කරන්නේ කියන එක. මම මෙතන ඊළඟ එක්සැම්පල් එක ගන්නම් මෙහෙම. හරිද? බලන්න. අපි ඊළඟ එක්සැම්පල් එක ගමු ටිකක් වෙනස් වගයක් ගමු. හරිද? මම මෙතන අර ගන්නම් 43.175 ඔන්න ගාන. හරිද? 43.175. හරිද? දැන් මේ ගාන පොඩ්ඩක් හදලා බලමු කොහොමද මේක හදන්නේ කියන එක. හරි? දැන් මේකෙදිත් ඔයා දන්නවා මෙන්න මේ පූර්ණ අගය තමයි මුලින්ම ගන්න අපි. මේ කොටස මුලින්ම අර ගන්න ඕනි. අරගෙන ඉවරලා එයාව මුලින්ම අපි මොකද්ද කරන්න ඕනි? එයාව ද්විමය බවට පරිවර්තනය කිරීම කරන්න ඕනි. හරි? හරි. එහෙනම් ද්විමය කරමු බලන්න. එතකොට අපිට එන්නේ කොහොමද 43ට අඩු WF අගය දක්වා ස්ථානීය වටිනාකම් ටික ලියාගෙන යන්න ඕනි. එතකොට අපිට එනවා 1 2 4 8 16 32. ඉතින් එහාට යන්න බෑනේ. ඊළඟ එක 64ක් නේ. ඒතර 64ක් ගන්න බෑ අපිට. හරි. එහෙනම් මෙන්න මෙතනින් අපි හදා ගන්නවා 43 කියන අගය. කොහොමද එන්නේ? 32යි 8යි 40යි 42යි 43යි. ඊටු ටික ඔක්කොම අබ්බින්දු සටහන් කිරීමක් කරනවා. හරිද? එහෙනම් මේ ඇවිල්ලා තියෙන්නේ 43 කියන අගය. හරිද? හරි. දැන් ඊට පස්සේ මෙන්න මෙයාව අර ගන්නවා. මෙයාව ගන්නවා පොඩ්ඩක් පැත්තට අරගෙන ඉවරලා මෙයාව සුළු කිරීම ටික කර ගන්නවා. දැන් මෙන්න මෙතන චුට්ටක් බලන්න. හොඳේ. හරිද? මෙන්න මේ සුළු කිරීම බලන්නවා. මම මෙතන අර ගන්නවා. දැන් මම මෙතනින් මේක වෙන් කර ගන්නම්කෝ. හරි? 0.175 ගුණ කරනවා 2කින්. හරි. ගුණ කිරීම කරමු බලන්න. දෙවරක් 5 10න් බිඳුව එකක් ඉතුරුයි. දෙවරක් 7 14යි 1යි 15යි 15න් 5 එකක් ඉතුරුයි. දෙවරක් 1 2යි 1යි 3යි. දෙවරක් බිඳුව බිඳුවයි. ඔන්න පළවෙනි සුළු කිරීම හරි. දැන් ඊට පස්සේ අරගන්නේ මොකද්ද? මෙන්න මේ පාර්ට් එක ගන්න. හොඳේ. හරිද? ඒතර මේ පාර්ට් එක මේ පැත්තේ ලියා ගන්නවා 0.3යි 5යි බිඳුව ගුණ කරනවා නැවත 2කින්. හරි. ආන්සර් කොහොමද එන්නේ? දෙවරක් බිඳුවයි දෙවරක් 5 10න් බිඳුව එකක් ඉතුරුයි. දෙවරක් 3 6 1යි 7යි දෙවරක් බිඳුවයි. හරිද? ඔන්න ඒකත් හරි. හරිද? ඒතර අපිට 0.7යි බිඳුවයි බිඳුව. දැන් මෙන්න මේ පාර්ට් එක ගන්න මේ පැත්තට. හරි? ඒතර අපිට එනවා 0.7යි බිඳුවයි බිඳුව ගුණ කරනවා 2කින්. දැන් ආන්සර් කියන බලන්න කොහොමද එන්නේ? කියන්නේ දෙවරක් බිඳුවයි දෙවරක් බිඳුවයි දෙවරක් 7 කීයක් කරනවා 14ක් එනවා මේ 14. දැන් ඔන්න ඔයාලට තේරෙයි මේ පැත්තට ගන්නවා කියන එක. අපි ගන්න මෙන්න මේ කොටස හොඳේ. මේ පූර්ණ කොටස ගන්නෑ. ඒතර මේ පැත්තට එන්නේ 0.4යි බිඳුවයි බිඳුව දැක්කද? ගුණ කිරීම 2. හරිද? මේ 1 කියන එක මෙහෙට ගත්තේ නෑ අපි. හරි? හරි. ඒතර කොහොමද එන්නේ? 0.8යි බිඳුවයි බිඳුව. දැන් ඔයාලට තේරෙනවා මේක සුළු වීමක් වෙන්නේ නෑනේ. හරිද? මේක තවත් අපිට ඕනනම් හදාගෙන යන්න පුළුවන්. හරිද? මේක අපිට තේරෙන්නේ නැහැ කොතනින්ද මේක සුළු වෙයිද කියන එක. හරිද? ඒ වගේ වෙලාවක ඔයා කරන්න ඕන දේ තමයි ක්වෙස්චන් එකේ ආන්සර්ස් දිහා බලන්න. ඒ ආන්සර්ස් වල බලන්න දශම ස්ථාන කීයකටද ආන්සර්ස් ටික දීලා තියෙන්නේ කියලා. දශම ස්ථාන 4කට නම් දීලා තියෙන්නේ. ඔයා ස්ටෙප්ස් 4ක් මේක ඉස්සරහට යන්න ඕනේ. දශම ස්ථාන 5කට නම් දීලා තියෙන්නේ ස්ටෙප්ස් 5ක් යන්න ඕනේ. දැන් ඔයා හිතන්නේ මේක දශම ස්ථාන 5කට දීලා තියෙනවා කියලා. හරිද? 5කට දීලා තියෙනවා නම් ඔයා තව ස්ටෙප් එකක් මේක ඉස්සරහට යන්න ඕනේ. දැන් මෙතන තියෙන 4ක්නේ. තව එකක් යන්න ඕනේ. හරිද? බැරි වෙලා හරි ඔයාලට මේක ස්ට්‍රක්චර්ඩ් එකේ හෝ එසේ එකේ ටර්ම් පේපර්ස් වලදී ආවොත් ස්කෝල් ටර්ම් ටෙස්ට් වලදී ආවොත් එහෙම ඔයා දශම ස්ථාන 4කට විතරක් ගන්න මේක. 4කට විතරක් අරගෙන තියන්න. හරිද? අවශ්‍ය නම් 5කට ගන්න. තවත් ඔන්න එකක් වැඩිපුර ගන්න. ප්‍රශ්නයක් නැහැ. හරිද? දැන් මේක අපි තවත් එකක් ගමු ඉස්සරහට. එතන කොහමද එන්නේ? මෙන්න මේ පාර්ට් එකනේ අපි දැන් ගන්නෙ. එතන මේ පාර්ට් එක මෙහෙට ගත්තා. එතන අපිට එනවා 0.8යි බිඳුවයි බිඳුව ගුණ කිරීම 2. එතන අපිට එනවා 1.6යි බිඳුවයි බිඳුව. දැක්කද? හරිද? තවත් සුළු වෙනවා ඉතින් මේක. දැන් මේ පාර්ට් එක බිඳුව වෙනකම් මේක සුළු වෙන්න එපා. නමුත් දැන් අපි දන්නේ නැහැ මේක කොච්චර දුරකට යයිද කියලා. ඒක නිසා අපි මෙතනින් නතර කරනවා. නතර කරලා මෙන්න මේ අගයන් ටික අපි ගන්නෙ මේ. මෙන්න මේ අගයන් ටික පහළට අපි සටහන් කර ගන්නවා. හරි? එතකොට අපිට ආන්සර් එක බලන්න එන විදිය. හරිද? මම මෙතනින් ආන්සර් එක ලියන්නම්. හරිද? මෙන්න මෙතනින් මම ආන්සර් එක ලියනවා බලන්න. අපිට එනවා මෙතන 1යි බිඳුවයි 1යි බිඳුවයි 1යි 1 දශම හිත
මෙතනින් එනවා පහළට ලියන්නේ හොඳේ. බිඳුවයි බිඳුවයි 1.1 ද්විමය. මෙන්න ආන්සර් එක. ඔය ඇවිල්ලා තියෙන ආන්සර් එක. පැහැදිලිද? එතකොට මේ තියෙන්නේ අදාළ කරන දශමය දශම සංඛ්‍යාවක් ද්විමය සංඛ්‍යාවක් බවට පරිවර්තනය කරන විදිය. හරිද? ඒතර බලන්න මේ ක්වෙස්චන් එකත් ඔයාලට ක්ලියර්ද කියලා බලන්න. හරිද? ඒතර මේකත් නෝට් එකක් ඔයා දාගන්න කොහොමද හදන්නේ කියලා. හරි? මේවා එක්සෑම් හොඳේ. මේවා එක්සෑම් ටාගට්. මේක A level එක්සෑම් පේපර් එක ටාගට් වෙන තැන. හරි? හරි. දැන් මේ ටික ක්ලියර්ද බලන්න ඔක්කොම. හරිද? ප්‍රශ්නයක් නැද්ද කියලා බලන්න. හරිද? හරි. දැන් ඊට පස්සේ අපිට ඊළඟට කරන්න තියෙන්නේ දැන් දශමය සංඛ්‍යා ද්විමය කරන එක මෙතනින් කම්ප්ලීට්. හරි? ඊළඟට අපි යනවා දශමය සංඛ්‍යාවක් දශමය පූර්ණ සංඛ්‍යාවක් හරිද? අෂ්ටමය සංඛ්‍යාවක් බවට පරිවර්තනය කරන විදිය. දැන් එතෙන්දි මම තවත් එක පොයින්ට් එකක් මෙතන පැහැදිලි කිරීමක් කරලා යන්නම්. චුට්ටක් මේකත් අහගන්න ඕනේ හොඳට. හරිද? දැන් මේ දශමය දශම සංඛ්‍යාවක් ද්විමය කරන විදියනේ මේ තියෙන්නේ. අපි කලේ මොකද්ද? පූර්ණ පැත්ත අරන් එක ද්විමය කළා. දශම කොටස අරගෙන දෙකෙන් ගුණ කර කර ස්ටෙප් 4කට හෝ 5කට ගිහිල්ලා ඒ දශම කොටස අපි ද්විමය බවට පත් කරගත්තා. හරිද? දැන් දශමය දශම සංඛ්‍යාවක් අෂ්ටමය කරන්න කිව්වත් මේ ක්‍රමවේදයමයි. තේරෙනවද? ඒක අපි මෙතෙන්දී හදන්නේ නැහැ. අපි ගොඩක් අට හදන්නේ දශමය පූර්ණ සංඛ්‍යා තමයි අෂ්ටමය කරන්න යන්නේ. හරිද? හැබැයි මෙතෙන්ට එකමයි මෙතෙන්දී. හරිද? දැන් ඔයා හිතන්න මෙතන මේ තියෙන දශමය දශම අගය අෂ්ටමය කරන්න දුන්නා කියලා. උතර කරන්න මොකද්ද? පූර්ණ කොටස ගත්තා අෂ්ටමය කළා. ඒ අෂ්ටමය කරන විදිහට අෂ්ටමය කරන්න. හරි? මම කියලා දෙන්නම් මොකද්ද මෙතෙන්ට කියන එක. ඊට පස්සේ දශම කොටස ගත්තා. දැන් මෙතන ද්විමය කරනවා නම් දෙකෙන් ගුණ කළේ. අෂ්ටමය කරනවා නම් ඔයා ගුණ කරන්න ඕනි 8න්. හරිද? 8න් ගුණ කර ඒත් ස්ටෙප් 3ක් 4ක් 5ක් ඉස්සරහට යන්න මේ පැත්තේ කොටස බිඳුවක් වෙන්නේ නැත්තම් 5කින් වගේ නතර කරන්න 4කින් වගේ නතර කරලා ඉවරලා මේ පූර්ණ කොටස තමයි තෙන්දිත් ගන්නෙ. මේ විදිහමයි වෙනසක් නැහැ. තේරෙන්නේ? හරිද? හරි. දැන් අපි මෙතෙන්දි කතා කරන්නේ දශමය දශම සංඛ්‍යා නෙමේ දශමය පූර්ණ සංඛ්‍යා අෂ්ටමය කරන විදිය. හරි? හරි එහෙනම් අපි යමු ඊළඟ අපේ ටොපික් එකට. දැන් මම අරගන්නේ දශමය පූර්ණ සංඛ්‍යාවක් අෂ්ටමය කරන විදිය. හරි? හරි. දැන් බලමු ඒක කොහොමද කරන්නේ කියන එක. හරි. දැන් අපි ගමු එක්සැම්පල් එකක් මෙතෙන්දී. මෙන්න මේ විදිහේ එක්සැම්පල් එකක් ගමු. මම අරගන්නවා අපි ගමු 79 කියන සංඛ්‍යාව. අපි මුලින්ම ගත්තනේ 79 කියන දශමය පූර්ණ සංඛ්‍යාව. හරි. දැන් බලමු දැන් 79 කියන දශමය පූර්ණ සංඛ්‍යාවේ ද්විමය සංඛ්‍යාවත් අපි අරගෙන ඉවරයි මේ වෙනකොට. හරිද? දැන් අපි බලමු මේක කොහොමද ගන්න කියන එක. හරිද? හරි. දැන් මේක අෂ්ටමය කරන්න තියෙන්නේ. දැන් බලන්න දශමය පූර්ණ සංඛ්‍යාවක් ද්විමය කරනකොට ඔයා දෙකෙන් බෙදුවා. හරිද? එහෙනම් දශමය පූර්ණ සංඛ්‍යාවක් අෂ්ටමය කරනකොට මොකද්ද කරන්න ඕනේ? 8න් බෙදීමක් කරන්න ඕනේ. හරිද? එහෙනම් වාට කරන්න තියෙන්නේ මෙතන 79 කියන අගය වරද්දන්න නැතුව 8න් බෙදාගෙන යන්න. අර විදියමයි. හැබැයි මේකෙදි සෙකන්ඩ් මෙතඩ් එකක් දෙන්නේ නැහැ මම. දැන් අතෙන්දි මම දුන්නනේ තව ෂෝට් මෙතඩ් එකක් මම ඔයාලට දුන්නානේ. ඒ වගේ මෙතඩ් එකක් මෙතෙන්දි ගන්න නැහැ. මේක තමයි මෙතඩ් එක. හරි? හරි. 79ට 8 9යි. 8 වරක් 9 72යි. 79න් 72ක් අඩු කරන්න ඕනේ. 79න් 72ක් අඩු කරාම කීයක් එනවද? කීයද? හරියටම 7ක් එනවා. හරිද? එහෙනම් අන්නේ ඉතිරි 7 ඔයා මෙතන ඉස්සරහෙන් සරහන් කරන්න ඕනේ. තේරෙනවද? දැන් මේක අෂ්ටමයනේ කරන්නේ. අෂ්ටමය කරනකොට කොයි වෙලාවකවත් මෙන්න මේ ඉතිරිය 7ට වඩා වැඩි අගයක් ගන්නෙ නැහැ. ඒකට හේතුව අෂ්ටමය සංඛ්‍යා පද්ධතිය යන්නේ බිඳුවෙන් පටන් අරගෙන 7 වෙනකම්. 7ත් ඇතුළත් 7 වෙනකම් තමයි යන්නේ. හරිද? එතකොට 7ට වඩා වැඩි අගයක් මෙතන එන්න බෑ ඉතිරිය විදියට. හරිද? හරි. දැන් ඊට පස්සේ මේක තව බෙදන්න පුළුවන් නේ අපිට. එහෙනම් දැන් තව පාරක් මේකක් බෙදනවා. හරි. 9ට 8 ඒවා 1යි 8 වරක් 1 8යි. හරිද? 9න් 8ක් අඩු කරාම ඉතිරි 1යි.
දැන් මෙතනින් එහාට මේක බෙදන්න ඕනේ නැහැ. මෙතන තියෙන අගට වඩා අඩු වගයක් මෙතන ඇවිල්ලා තියෙන්නේ. එහෙනම් අර ඉස්සල්ලා විදිහටම මේක මෙන්න මේ දිශාවට ලියාගෙන යනවා. එතකොට අපිට එනවා අංශයක 1.17 පාදය 8. හරිද? එතකොට මෙන්න මේක තමයි අපේ අංශයක. හරිද? තව එක එක්සැම්පල් එකක් අපි ගමු මේකට. හරිද? අපි අරගමු 110. හරිද? හරි 110 කියන එක අපි අරගෙන හදමු බලන්න කොහොමද එන්නේ කියලා. හරිද? දැන් කොහොමද එන්නේ? හරි 110 බෙදන්න ඕනි 8ෙන්. 11ට 8 ඒවා කීයද? අපි සාමාන්‍ය විදිහට බෙදාගෙන යමු. 11ට 8 ඒවා 1යි. 8 වරක් 1 8යි. 11න් 8ක් අඩු කරාම උත්තරේ 3යි. ඒ 3 ළඟට බිඳුව ගත්තාම 30යි. 30ට 8 ඒවා 3යි. 8 වරක් 3 24යි. ඉතිරි කීයද? 6යි. හරිද? ඊට පස්සේ 13ට 8 ඒවා බලනවා. 13ට 8 ඒවා 1යි. 8 වරක් 1 8යි. 13න් 8ක් අඩු කරාම ඉතිරි 5යි. දැන් මෙතනින් එහාට මේක බෙදන්න අවශ්‍ය නැහැ. එහෙනම් මෙන්න මේ දිශාවට අපි මේක පිළිවෙලට ලියනවා. 1යි 5යි 6 අෂ්ටමය. ඔන්න අංශයක. පැහැදිලිද? හරිද? හදන විදිය ක්ලියර්ද? ඔන්න ඔය විදිහට තමයි අපි දශමය පූර්ණ සංඛ්‍යාවක් අෂ්ටමය සංඛ්‍යාවක් බවට පරිවර්තනය කිරීම කරන්නේ. හරි. දැන් ඔන්න ඔය කියන කන්වර්ෂන් දෙක, ඔය පරිවර්තන ක්‍රමවේද දෙක ඔයා මේ දවස් ටිකේ ප්‍රැක්ටිස් කරන්න. හරිද? ඊළඟ ලෙසන් එකේදී මම ඔයාලට ඊළඟ කන්වර්ෂන්ස් ටිකට යන්න. හරිද? ඒ කියන්නේ ඔයාලට මම ඊළඟට කියලා දෙනවා දශමය පූර්ණ සංඛ්‍යාවක් ෂඩ් දශමය කරන එක. එතනින් දශමය සංඛ්‍යා පද්ධතිය ඉවර වෙනවා. ඉවර වුණාට පස්සේ අපි ඊළඟට යනවා ද්විමය සංඛ්‍යා පද්ධතිය පරිවර්තන ටික කරන්න. හරිද? ද්විමය සංඛ්‍යා පද්ධතියක් දශමය කරන්නේ කොහොමද? අෂ්ටමය කරන්නේ කොහොමද? ෂඩ් දශමය කරන්නේ කොහොමද කියන එක. හරිද? ඊළඟ ලෙසන් එකේ මම ඔයාලට අන්න ඒ අදාළ කරන කන්වර්ෂන්ස් ටික නැත්නම් ඒ පරිවර්තනයන් ටික මම ඔයාලට කම්ප්ලීට් කරලා දෙනවා. දැනට ඔයා මෙන්න මේ අදාළ කරන පරිවර්තන ක්‍රමවේද දෙක හොඳට බලා ගන්න ඕනි. එතෙන්දී දශමය පූර්ණ සංඛ්‍යා නෙමෙයි දශමය දශම සංඛ්‍යා ද්විමය කරන එක විශේෂයෙන් බලන්න. ඊට අමතරව දශමය පූර්ණ සංඛ්‍යාවක් අෂ්ටමය කරන විදිය හොඳට බලන්න. හරිද? මේ බෙදීමේ ක්‍රියාවලිය තුළ හරියට ගන්න නිවැරදි අගයන් ටික පොඩ්ඩක් හරි හෙට මෙහෙට වැරදුනොත් එimhe සම්පූර්ණ අංශයක වැරදි. හරි? හරි. එහෙනම් අපි ඊළඟ ලෙසන් එකෙන් ඊළඟ කොටස් ටික කතා කරමු.